සුබ දවසක් වේවා. දේශපාලනඥයෝ කියන්නේ කාටද දන්නවද? රනිල් වගේ අයට. මම එහෙම කියන්නේ රටේ දැන් ඉස්මතු වෙලා තියෙන අලුත්ම හැකර්ලගේ සිද්ධිය සම්බන්ධව. හැකර්ලා කවුද කියලා ලංකාව දන්න විදිය සමාජ මාධ්‍යට කියන පස්සේ පේනවා. මහින්ද සිරිවර්ධන කියන විශිෂ්ට රාජ්‍ය නිලධාරියා විශ්‍රාම ගියාම ඒ වෙනුවට පච්චර ගන්න මේ රටේ කිසිම රාජ්‍ය නිලධාරියෙක් හිටියේ නැහැ මාලිමා ආණ්ඩුවට. ඔහු ගිය වහාම ඒ තනතුරේ පුරප්පාඩු පිරවීමට ජනාධිපති අනුකුමාර දිසානායක කළේ කුමක්ද? පාර්ලිමේන්තුවට ගෙනවිත් හිටපු තමන් වෙනුවෙන් අත උස්සන පසුපිරි මන්ත්‍රීවරයෙක් බණ්ඩාගල් ලේකම්හයිට පත් කළා. ඒක හරියට කලිසේ සත්ත සභාපතිකම රාජකරණ දාගත්තා වගේ. රාජකරණ කියන්නේ කවුද? මාලිමාවට වැඩ කරපු JVP කාඩර්වරයෙක්. ඔයාලට මතකද පළවෙනි කතානායකවරයා කවුද කියලා? රංගවල කියන්නේ කවුද? JVP කාඩර්වරයෙක්, වෘත්ති සමිති නායකයෙක්. මේ චරිත මාලිමා පාලකයන්ට මොකද කළේ? ජනතාව මාලිමාව කෙරෙහි විශ්වාසයෙන් මොකද කරේ? දැන් එතෙන් නේද ඇවිල්ලා තියෙන්නේ මේ හැකර්ලා කතාව. අනුකුමාර දිසානායක පත් කරපු බණ්ඩාගල් ලේකම්මට කියනවා මේක දැනගෙන කරට කිව්වේ නැහැලු මොකද හැකර්ලා අල්ලන්න බැරුවේ කියලා. දැන් ඔය මාධ්‍යවල කතා කරන්නේ හැකර්ලා ඔක්කොම අල්ලගෙනද? ලංකාව දන්නවා හැකර්ලා කියලා කියන්නේ JVP කාර්යවල මිසක වෙන කවුරුත් නෙවෙයි කියලා කියන එක. දැන් කියන්න පුළුවන්ද අපේ කණ්ඩායමට පුහුණුවක් තිබුණේ නැහැ කියලා. අපිට හැකර්ලා වගේ කියන දේවල් දැනගන්න පුළුවන්කම නැවුද්දයිද කියන්න පුළුවන්කම තියෙනවද? දැන් මේ සති කීපයකට ඉස්සෙල්ලා මොකද්ද ආයතනයක් බිහි කළා මොකද කිව්වේ? අපි සම්පූර්ණ එහෙම් පිටින් මුළු පද්ධතියම අපි ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. මේක බිල්ඩින් එකක් නෙවෙයි කිව්වා. මේක සිස්ටම් එකක් කියලා කිව්වා. හැබැයි දැන් මේ සිස්ටම් එක හොගාලා වැඩ කරනවා. පිටින් දොරල් කරලා ගහනව නෙවෙයි. ඊමේල් එකේ තමයි වැඩි දෙන්නේ. මම මේ සාකච්ඡාව පටන් ගන්නකොට දේශපාලනඥයෝ කවුද කියන්නේ පාලකයෝ කවුද කියන්නේ කියන ප්‍රශ්නේ ඇහුවේ මේ තත්ත්වෙ පිළ. දැන් අප්‍රේල් 28 29 දවසක රනිල් වික්‍රමසිංහ ආපහු උසාවියට නියමිතයි. ඒ මොකටද? එංගලන්ත ගමන සම්බන්ධව නඩු දාන්න. දැනට මෙන්න ආරංචි අනුව නඩුව පවරන්නේ ත්‍රිපුජ්‍යල මහා අධිකාර පිළිසුරුන් හමුවේ. ඒ තීරණය ගන්නේ කවුද? දැන් එන ආරංචි අනුව ඒ තීරණය ගන්නේ GLPS මහාචාර්යතුමා කියන විදිහට තීරණය ගත යුතු නීතිපතිවරයා නෙවෙයි. අග්‍රනිෂ්කාරතුමා කියලා කියනවා. මේ කියන්නේ සැකමහු තම්මිසක අග්‍රනිෂ්කාරතුමා එහෙම කරන හින්දා නෙවෙයි. මොකද රටේ එතෙන්ට තල්ලු වෙලා තියෙන්නේ. භාණ්ඩාගාරයේ පාලකයෙක් පත් කරපු භාණ්ඩාගාර ලේකම් හැකර්ලා දාලා මේ විදිහට රාජධානිය උස්සනකොට අධිකරණය ගැන උනත් මේ විදිහට මිනිස්සු කතා කරොත් ඒක පුදුම වෙන්න දෙයක් නැහැ. අධිකරණේ බේර ගන්න නම් භාණ්ඩාගාරේ බේර ගන්න කළ යුත්තේ කුමක්ද? මම කියන්නේ නැහැ. මම නැවත යනවා රනිල් වික්‍රමසිංහ ළඟට. දැන් 29 වෙනිදා හෝ 28 වෙනිදා ළඟ දවසක අප්‍රේල් මාසයේ රනිල් වික්‍රමසිංහ ආපහු උසාවි කැඳවයි. කැඳවල සමහරට රිමාන්ඩ් කරයි. නඩු දායි, හිරේ දායි. ඇයි මේ? රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ පුජ්‍යලෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ සිස්ටම් එකක්. මම එහෙම කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ රටේ බෞද්ධ ජනතාව කවදාවත් කැමති වුණේ නැහැ. ඒක අපි දන්න කතාවක්. රනිල් වික්‍රමසිංහ හැම අවස්ථාවකම බලයටපත් උනේ ආබුවක් හැටියට. මේ මගේ කියවීම. ඔහු ඇමති වෙලා අධ්‍යාපන දවල්පත්තිය වගේ කරන වෙනස්කම අදටත් මේ රටේ ක්‍රියාත්මකයි බලපවත්වනවා. දහස් ගණනක කියන රස හම්බුණා. අධ්‍යාපනයේ සකස් වුණා. ඔහු 2001 අවුරුද්දේ අගමැති හැටියට බලයටපත් වෙලා ඇති කරපු සාම ගිවිසුම නිසා තමයි මහින්ද රාජපක්ෂ 2009 අවුරුද්දේ ප්‍රභාකරන් ලෝ ඉවර කරලා මේ රටේ තස්වාතු ගාන පුළුවන් වුණේ. කවුරුත් කතා කරන්නේ නැහැ ඒක ගැන. හැබැයි කවුරුත් කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ කරපු යම්මන් වැරදි ගැන. ඒ වැරදි නෙවෙයි. ඔහු අද කියනවා ඒවන් කරේ රට වෙනුවෙන් කියලා. ඔව් බදු පරිවයි කියනවා. ඔව් කාර් ගෙන්න දුන්නේ නැහැ කියනවා. ඔව් ඒකනේ රට වෙනුවෙන්. මේ රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණේ බහුතර ඡන්දෙන් නෙවෙයිනේ. රට වැඩිච්ච වෙලාවක 2022 අවුරුද්දේ. ඒ වෙනකොට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරපු. ඔබට මතකද එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරමින් 2022
ජූලි මාසේ 20 වෙනිකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් හිටියද කියලා. ඒ රනිල් වික්‍රමසිංහ විතරයි. හැබැයි පාර්ලිමේන්තුවේ බහුල තන්දකින් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිව පත් කළා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙනකොට රනිල් වික්‍රමසිංහට මේ මගේ එකා කියලා අගමැතිකාරට කෙනෙක් හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ. මේ මගේ එකා කියලා ඇමරිකන් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඔහුට හිටියේ සමග අවුරුදු 20 ගණනක් මෝනට මෝන හැප්පිච්ච දේශපාලනය කරපු මහින්ද රාජපක්ෂ ලංගෝණය කරපු තරුණ පිරිසක් හිටියේ. එක්කෙනෙක් කාංචන විජේසේකර. ඔහු JVPත් එක්ක මේ රට විනාශයක් වෙනසක් කරන්න පරිකාපු මහින්ද විජේසේකරගේ පුතා. ඔහු කවදාවත් එක්ක ජාතිපක්ෂ මත දරුවේ නැහැ. රනිල් වික්‍රමසිංහට සරිකිල්ලක් ගෞරවයක් තිබුණේ නැහැ. නමුත් අද කවුරුත් කතා කරනවා රනිල් වික්‍රමසිංහගේ දේවල් පාලන කාලය තුල රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ යටතේ කාංචන විජේසේකර කරපු දේවල් අද කාටවත් කරගන්න බැරිලා තියෙනවා. අපි ආපහු සේමසිංහ ළඟට ශාන් සේමසිංහ කියලා කියන්නේ හිරපු කතානායකගේ විරාතයි මහත්මයාගේ දුවණියගේ පුත්‍රයා. ඔහුගේ පියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු සේමසිංහ කියන පළාත් සභා ඇමතිවරයා. ඔහු තරුණයෙක්. ඔහු Tamanට පැවරිච්ච නියෝජ්‍ය මුදල් ලැබෙතිකම අනුව කටයුතු කිරීම තුළ මේ රට ලැබිච්ච ශක්තිය, රනිල් වික්‍රමසිංහට ලැබිච්ච ආශිර්වාදය කොතනද කියන එක රටේ මිනිස්සු දන්නවා. මම කියන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ තමන් ළඟ තිබිච්ච දෙයක් අරගෙන කොහොමද මේ රට ගොඩනගන්න කටයුතු කරේ නායකත්වය දුන්නේ කියලා කියන එක. කිසි දවසක ශහාන් සේමසිංහ එක්ක හරි එහෙම නැත්නම් මහින්ද විජේසේකරගේ පුතා එක්ක හරි නැත්නම් සීමලා පිටිය එක්ක හරි කවදාවත් කිසිම ගැටුමක් ඇති වුණේ නැහැ අවුරුදු දෙක කාලෙදී. ඔය තාම හොඳින් ගමන් කළා එක මතයක් අනුව. කවුද අගමැති? දිනේෂ් ගුණවර්ධන. දිනේෂ් කියන්නේ කවුද? පිලිප් ගුණවර්ධනගේ පුත්‍රයෙක්. ඔහුටත් පුළුවන්කම තිබුණා රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කටයුතු කරන්න. ඇයි? රනිල් වික්‍රමසිංහ නායකයෙක් නිසා දේශපාලනඥයෙක් නිසා. නමුත් ලංකා ඉතිහාසයේ ජනතායිතුවේ ජනතාවට 70 හැවුරු සාප කාලය තුල දෙවතාවයි මේ රටේ ජනතාව පක්ෂ දෙකකට තුනෙන් දෙක බලය දුන්නේ. මුල් අවස්ථාවේ 1970 ගරු බණ්ඩාරනායක මැතිණියට බලය දුන්නා, තුනෙන් දෙක බලයක් දුන්නා. ඊළඟට බලය දුන්නේ මේ වර්තමාන පාලකයන්ට. මේ වර්තමාන පාලකයන්ට දුන්න මේ ශක්තිමත් බලය අරන් දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඔවුන්ට හරියටම ජනතාවට විශ්වාස ගන්න පුළුවන් කතානායකයෙකුට පත් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේම විදුලිබල ඇමතිවරයෙක් පත් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. විදුලිබල ලේකම්වරයෙක් පත් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ ඔක්කොම ජනසාප්‍රදාය ලක් වෙලා දැන් අලුත් තත්ත්වය තමයි භාණ්ඩාගාර ලේකම් වහාම නිරපොළු කියන එක තමයි ලංකාවේ වෙලා තියෙනවා. නමුත් කිසි දවසක රනිල් වික්‍රමසිංහගේ ජීවන කාලය තුල ඩොලර් මිල පහළ ගිහිලා රුපියල ශක්තිමත් වීම, රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සාධාරණ ලැබීම ශක්තිමත් සිදු කරන පමණක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග මේ රට ගමන් කිරීමට අවශ්‍ය කරන මූලික අධිකාරණ දැරීමට ශක්තිමත් වුණා. මම කිසිවෙකත් රනිල් වික්‍රමසිංහ සමග අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක ඉතිහාසයට කරන අගෞරවය. මොකද හේතුව කවදාවත්ම අන්දරේ සම කරන්න පුළුවන්කමක් නැහැ මහා ප්‍රඥයෙකුට. දේශපාලන පදෙන් ගත්තල අනුර කුමාර දිසානායකට මම අන්දරේ කියන්නේ නැහැ. නමුත් මේ රාජ සභාව පාලනය කරන්නේ අන්දරේ කෙනෙක්. මොකද හේතුව ඒ අන්දරේගේ වැඩවලට ඇතුළේ අරනකොට ලංකාවේම hina වෙනවා. ඒ හින්දා මම කියන්න හදන්නේ හිත අනිද්දා ජනාධිපති හැටියට තමන්ගේ භාර්යාව සමග එංගලන්තයේ විශ්වවිද්‍යාලයට ගමනක් ගියයි කියලා හිරේ දාන්න ප්ලෑන් කරලා රනිල් වික්‍රමසිංහ අල්ලගන්න බලාගෙන ඉන්න අනුර කුමාර දිසානායකලා එකක් දැනගත යුතුයි. මේ රටේ මිනිස්සු කවුද කියන්නේ හරක් කවුද කියන්නේ කියන එක දැන් කවුරුත් තේරුම් ගන්න කියලා කිව්වා. මාලිම ආණ්ඩුවේ නියෝගය අනුව ශානි අබේසේකර වැඩ කටයුතු කරනවා. රවිසින වෙලාවට වැඩ කටයුතු කරනවා. නියෝජ්‍ය නීතිපති දිලීප පීරිස් වැඩ කරනවා. හැබැයි මේ කියපු කාටවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට එංගලන්තයේදී එතුමාගේ ආර්යාවගේ උත්සවයට සහභාගී සම්බන්ධ වේදන් කොට මුදල සම්බන්ධව
ත්‍රිපුජ්‍යල මහාධිකරණ කමේ නඩු පැවරීමට තීන්දුව ගන්න ඉස්සර වෙලා යමක් ගැන තීන්දුව කළ යුතුයි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ එංගලන්ත ගමනේදී වේදන් කරපු රටේ මුදලද හැකර්වරුන් විසින් ඊමේල් එකක් කරා තමන් අත්පත් කරගත්තු මුදලද වඩා වැඩි කියලා කියන එක. රටට පිටි හානිය සිද්ධ වුණේ ඒ කොයි අවස්ථාවේදීද කියන එක. මෙහිදී රනිල් වික්‍රමසිංහ නඩු දාන ඕනෑම නඩු දෑමට තීන්දුව කරන ඕනෑම කෙනෙක් අනුර කුමාර දිසානායකලාගේ ආණ්ඩුව මේ හැකර්ලා හරහා කරපු වංචාව සම්බන්ධව ඊට ඉස්සෙල්ලා තීරණයක් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා.